Hey guys, welcome to my YouTube channel. අද තමයි මගේ university life එකේ second year එකේ පළවෙනි දවස. All right, let's jump into the video. Good morning කටේරම. අද තමයි මගේ university එකේ second year එකේ පළවෙනි lecture එක. lectures පටන් ගන්නේ 9ට දැන් වෙලාව 6:00යි. එළිය හොඳටම වැස්ස. දැන් මේ ජෆ්නා වලට වහින සීසන් එක යන්නේ. ටික පටන් ගන්නත් ඕනේ. එහෙනම් දැන් වැඩ පටන් ගමු. මේ තමයි මගේ පුංචි නිහඬ. වැඩ ටික පටන් ගන්න කලින් ඉක්මනට ජිම් එකට යන්න ඕනේ. මේකෙන් ඇඟට ගන්න කික් එක තමයි දවසම අද්ද ගන්න පුළුවන්. පොඩි බඩගින්නක් තියෙනවා. ඉතින් ගිනම ඩේට්ස් කේක් තියෙනවා. කැලක් කාලා ෆ්‍රෙෂ් මිල්ක් එකක් තියෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් දීලා ඉක්මනට යනවා. මේක රෙසිපි එක ගත්තොත් මේ ඕට්ස් වලින් තමයි හදන්නේ. mainly oats dates වලින් තමයි යූස් කරන්නේ. sugar add කරන්නේ නැහැ. සෝදයක් තමයි යන්නේ. එපේ යන්න පුළුවන්. කිලෝමීටර් 2ක් වගේ දුරින් තමයි තියෙන්නේ ජිප් එක. මේ තමයි යන පැත්ත. අසෝනරම් වැඩි ගලා. මේ නේ පල්ලේ. මාතක තමයි යන්නේ. ඉතින් එයා තමයි වැකේෂන් එකේ අන්තිම සතිය ලොකුට සෙල්ලම් කළේ නැහැ. ඒක හින්දා ජෆ්නෝට ඇවිල්ලා පටන් ගත්තා. අද ෂෙඩියුල් එකේ තියෙන්නේ චෙස්ට් එකට සෙල්ලම් කරන්න. මේන්ලි බෙන්ච් ප්‍රෙස් ඉන්ක්ලයින් සෙල්ලම් කරලා ෂෝල්ඩර්ස් සල් පාරක් ගහනවා. අද මං හිතන්නේ ජිම් එකේ කට්ටිය නැත්තේ වැස්සේ ඉඳද නැත්තම් මේක පුරවලා තමයි කට්ටිය ඉන්නේ. උදේ ටයිම් කියලා නැහැ. ආයෙත් ඉතින් ෆුල්. මට නම් ගොඩක්ම උදේ තමයි ජිම් එකට එන්න සෙට් වෙන්නේ. මොකද හවසේදී ගොඩක් ටයර්ඩ් ඒක හින්දා එන්න අමාරුයි. ඊළඟට ආයෙත් බෙන්ච් එක ගහලා ඉන්ක්ලයින් එකට සෙට් වුණා. පුළුවන් තරම් ලයිට් වේට් තමයි යන්නේ. මොකද සෙල්ලනුත් නොකරපු හින්දා ෂේප් එකේ බිල්ඩ් අප් කරනවා. වැකේෂන් එකේ දාපු ෆැක්ට් එක දැන් බර්න් කරන්නත් ඕනේ. දැන් ඉතින් දිගටම කටින් තමයි. දැන් තමයි මගේ ආසම පාර්ට් එක. ජිම් එකේදී ඉතින් මිරර් එකෙන් බලන ෆිසික් එක තරම් ඉතින් වෙනසකට මුකුත් නැහැ. මසල් එක ෂේප් එකේ බිල්ඩ් අප් වෙලා තියෙනවා. පුළුවන් තරම් කට් කරගන්න ඕනේ. ඩයට් එක තමයි ඉතින් මේන්ම ફોකස් කරන්න ඕනේ. මේ ඉතින් ගොඩක් ඩයට් එක බැලන්ස් කරන එක අමාරුයි. මගේ ආසම් මසල් එක තමයි ඉතින් ඇබ්ස් මසල් එක. පේනවනේ හදාගන්න ලේසි නෑ. හැදුවොත් ඉතින් ආයේ සුපිරි. ඉක්මනට චේන්ජ් එකක් දාගෙන දැන් ආයෙත් සෙට් වුණා. මේ ප්‍රෙෂර් දැන් යන්න තියෙන්නේ. ප්‍රින්ට් අවුට් එකකුත් ගන්න තියෙනවා. ඒක ටිකක් අරගෙන ඒක සෙට් වෙනවා. සෙන් ටිකක් ගිහුවා. අවුට්ෆිට් එක ඕකේ. වොච් එක දාගත්තා. ඉක්මනට බෑග් එක හදාගන්න. පළවෙනි ලෙක්චර් එකට මත තියෙන්නේ කම්පැරටිව් කන්ස්ටිටියුෂන්. වැස්සම කොහම හරි ආව ඉක්මනට වෙලාවට මෙන්න ඕනේ. මොකද සංජන්ස් ඉතින් වෙලාවටම තමයි වැඩ. වැකේෂන් එකෙන් පස්සේ ඉඳලා ගොඩක්ම කන්සන්ට්‍රේට් තියාගෙන අමාරුයි ලෙක්චර් එක. ලෙක්චර්ස් ඉවරුන ගමන් ඊළඟට ආව ඉතින් දවල් කෑම ගන්න. පේනවනේ රස බොජුන් ගොඩයි. කවුද මේ? ආයෙත් ඉතින් පිඟාන පුරවලා තියෙනවා. පේනවනේ පරිප්පු තියෙනවා, බණ්ඩක්ක තියෙනවා, පප්පඩම් තියෙනවා, කංකුම් තියෙනවා, අලු කෙහෙල් තියෙනවා. ඊළඟට මගේ ෆේවරිට්ම ග්‍රේවි එක පේනවනේ. මේකෙන් දාගත්තා කියන්නේ අනිත් ග්‍රේවි ඕනෙත් නෑ. දෙන්න පොඩි චැට් එකක් දාන ගමන් දවසේ විස්තර කතා කරගෙන ඊළඟට තියෙන වැඩ ටිකත් බලලා ඊමින් සැරේ කනවා. අතරම මෙතන මාර වෙරයිටිස් ගොඩක් තියෙනවා. ඒවා රීෆිල් කරන්නත් පුළුවන්. අතරම මාර වර්ත්. ඒ වගේම තමයි තියෙන ස්පේස් එකත් එක්ක නිදහසේ කන්න පුළුවන්. අතරම අපි ගොඩක්ම යුනිවර්සිටි එකේදී එළියෙන් තමයි දවල්ට කෑම ගන්නෙ. කෑම අරගෙන ඊළඟට ඉතින් පොඩ්ඩක් ඉතින් මිරර් එකෙන් බලලා අවුට්ෆිට් එක චෙක් කරගෙන පේනවනේ වැස්ස කියලා බැලුවේ නෑ. ආයිත් ආවා කැම්පස් එකට යන්න. මේ තියෙන්නේ 19 රෙස්ටුරන්ට් එක. මෙතනින් තමයි අපේ දවල් කෑම ගත්තේ. ඇත්තටම ජෆ්නා වලට වහින්න ගත්තාම නැති වෙන්නම වහිනවා. ඊළඟට අපි ඉක්මනට කැම්පස් එකට ඇවිල්ලා ආව ඩිපාර්ට්මන්ට් හෝල් එකට.
මොකද අපේ බැච් රෙප්ස්ලා අපිට මීටින් එකක් ගන්න කිව්වා අපේ ෆස්ට් ඉයර් ෆ්‍රෙෂර්ස්ලාගේ වෙල්කම් පාර්ටි එකේ ඕගනයිසින් එක කතා කරගන්න. කට්ටිය ආවට පස්සේ මීටින් එක පටන් අරගෙන ඉවෙන්ට් එක යන විදිහ අපිට පැහැදිලි කරලා ඊළඟට ඉවෙන්ට්ස් කෝඩිනේට් කරන්න ගෲප්ස් වලට බෙදලා එක එක්කෙනාට ලීඩර්ෂිප්ස් දුන්නා. අපි ෆස්ට් ඉයර් ඉන්නකොට අපේ වෙල්කම් පාර්ටි එක අමතක වෙන්නේ නැති ලස්සන දවසක් කළා. ඒකට සීනියර්ස්ලාට හදවතින්ම රෙස්පෙක්ට්. මීටින් එකේ උරුණ ගමන් ආවා පල්ලවිගේ හොස්පිටල් එකට. එයාගේ හුලං අඩු වෙලා තමයි තිබ්බේ. ඒක හින්දා එයාට හුලං ඉන්ජෙක්ෂන් එකකුත් ගහගෙන ඊළඟට ආයෙත් බෝඩිමට යන්න පිටත් වුණා. පේනවානේ ජැෆ්නා පොඩ්ඩක් මේ නම් ටවුන් එකෙන් එහාට වෙන්න තමයි තියෙන්නේ. ඇත්තටම මං ආසම වැඩේ තමයි මෙහෙ රවුම් ගහන එක. මම ඉතින් කරන්නේ අතුරු පාරවලින් දාලා මෙන් යන එක. ඇත්තටම පල්ලවි එක්ක යද්දි කිසිම තනියක් නැහැ. එයා නිකන් යාළුවා වගේ තමයි මාත් එක්ක ඉන්නේ. මේ තියෙන්නේ අපේ යුනිවර්සිටි එකේ මේන් ගේට් එක. මේක අලුතෙන් තමයි හැදුවේ. ඒකෙන් කැම්පස් එකට ආව වෙනමම ලුක් එකක්. මේ තියෙන්නේ අපේ යුනිවර්සිටි එක ඇතුළ. ආයෙත් ඉතින් මේ වගේ වයිබ් එකක් නෑ වෙන කොහෙවත්. ඒකට එන්න ඕනේ ජැෆ්නා යුනිවර්සිටි එකටම. මං ඉතින් මේ ඉක්මනට යන යුනිවර්සිටි එකේ පොඩි වැඩ ටිකක් තිබ්බා. මං ඉතින් ලයිට්නින් මැක්කුයින් වගේ වංගුවත් අරගෙන ඉක්මනට ගියා ඒ වැඩ ටික ඉවර කරගන්න. දැන් ඉතින් වැඩ ටික ඉවරයි. දැන් යන්න තියෙන්නේ ආයෙත් බෝඩිමට. යන්න කලින් පොඩ්ඩක් ග්‍රවුන්ඩ් එක ළඟ නැතුණා. ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් බලලා. අතරම ලස්සනයි අපේ මෙහි ග්‍රවුන්ඩ් එක මෙහෙට වැස්සාම. මොකෝ තනකොළ කොළ පාටයි මොකෝ නැත්තම් කලින් තියෙන්නේ නම් මාර විදියට මේ වේලිලා එනටම දැක්කහවත් එන අවුල් ග්‍රවුන්ඩ් එක දිහා දැන් මාරම ලස්සනයි. බලන්න බෑ ග්‍රවුන්ඩ් එක. කොළ පාටට තියෙනවා. ඔයාලට බලාගන්න පුළුවන් ඉස්සරහට මේක කොච්චරනම් වේලනවද කියලා මෙහි තියෙන රස්නෙට. මාරම ලස්සනයි. අන්න අර කට්ටිය සෙල්ලම් කරනවා. වතුර ඉවර වෙලා තිබ්බේ උදේ කින්ද ඉක්මනට ආව වතුර ටික ගන්න. ඉන්න පල්ලවි අතනින් තියෙන ග්‍රවුන්ඩ් එක. මෙන්න ඉන්නවා මම. මේ අපිට ගොඩම කැම්පස් එක ඇතුලෙන් නැත්තම් ග්‍රවුන්ඩ් එකෙන් තමයි ගන්න පුළුවන් වතුර. එහෙම නැත්තම් එළියෙත් ගන්න තියෙනවා. මේ ඇතුලෙන් ගන්න පුළුවන් හින්දා අරන් යනවා. වතුර අරගෙන දැන් ආයෙත් ග්‍රවුන්ඩ් එකේ අනිත් පැත්තෙන් යන්න හදනේ බෝඩිමට. ඇත්තටම හරිම ලස්සන මතක ගොඩක් තියෙනවා ෆස්ට් ඉයර් එකේදී මේ තැන්වල. දැන් ඉතින් සෙකන්ඩ් ඉයර් එක පටන් ගත්තා. සෙකන්ඩ් ඉයර් එකේ ඉඳන් ආයෙත් අලුත් මතක ටිකක් එකතු වෙයි. එහෙනම් ආයෙත් මේ වගේ දවසින් හම්බෙමු. එහෙනම් පරිස්සමට ඉන්න. ජය වේවා.